කන්දක් නගින්න ඇවිල්ලා තියෙන්නේ. මේ කන්ද කිලෝමීටර් 3ක් උඩ නගින්න තියෙනවා. පටන් ගන්න තියෙන්නේ මෙහෙම මෙතන මේ පේන ඇලපාරෙන් ගොඩ වෙන්න ඕන මුලින්ම. ඊට පස්සේ තමයි මේ උඩ නගින්න තියෙන්නේ. අපි යම් බලන්න. ඉතින් ලණුවකුත් දාලා තියෙනවා. උඩට යන්න. එහා පැත්තට පැනලා බලමු. හරි කට්ටිය මෙතන ඉන්නම් උඩට ආවා. දැන් ඔන්න පටන් ගත්තා. කට්ටිය ඔක්කොම සපත්තු දෙමාගෙන තමයි එතනින් මේ උඩට ආවේ. මම සපත් දෙක ගලවලා උඩට ආවා. සපත් දෙක දෙමාගත්තේ නැහැ. සපත් දෙමාගෙන යන්න බෑ ඉස්සරහට. කරම මේ ඇලෑ පාරක් තියෙන්නේ. අස්සේ රිංගල මේ වැහෙම ඉස්සනවා. අස්සෙන් ඇලෑ පීරගෙන අනිත් එක මේ තියෙන්නේ ගොඩක්ම මේ කටු වැල් ගස් තියෙනවා. මේ කන්ද කිලෝමීටර් 3ක් උඩට යන්න තියෙනවා මං කිව්වනේ කලින්. හොඳම දේ මේ මං මෙතන මේ ඇලපාරෙන් ගොඩ වෙනකොට මේ මගේ ෆෝන් එක වැටිලා. ඊට පස්සේ මං ආයෙත් ගියා ෆෝන් එක හොයන්න. ෆෝන් එක හොයන්න ගියාම මගේ ෆෝන් එක තිබ්බ තැනම බිම තිබිලා මට තව ෆෝන් එකක් හම්බුණා. iPhone එක. මම වීඩියෝ එකේ අන්තිමට මේක දාන්න. බලමු වැඩ කරයිද දන්නේ නැහැ ඉතින්. වේලලා බලන්න ඕන charge කරලා. Ganang tani kara kalasin natin. Asing tanda din බලමු. ඉස්සරහට. පේනවනේ කට්ටිය රින්ගන. මාර ලස්සනයි ඉතින්. පේනවනේ යන්න තියෙන පාර. මාත් එක්ක ඉන්න කට්ටිය ඔක්කොම මැලේසියාවේ ලෝකල්ස්ලා. ඒගොල්ලෝ ටැමිල්. ඒගොල්ලෝ දන්නවා මැලේසියාවේ ටැමිල් කට්ටිය ඉන්නවා, මැලේ කට්ටිය ඉන්නවා. චයිනීස් කට්ටිය, ටැමිල් කට්ටිය කියන්නේ ඉන්දියන් කට්ටිය. ඉන්දියාවටයි චයිනා වලටයි මෙහි වීසා ෆ්‍රී නේද? ඔව් එහෙම තමයි. එතනින් පස්සේ මේ වගේ මේ උමගකට ආවා. මේක නම් මරු. මේ පාර මේ හයිකින් එකට සෙට් වෙච්ච කන්ද කම්මැලි නෑ. මෙතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. උතනින් ගිහිල්ලා තමයි උඩහට යන්න තියෙන්නේ. මෙතනින් ආවෙත් මේ අපි ආවේ අර පැත්තෙන් මේ පේන මේ මෙතනින් මේ පේන පාරෙන් ආවේ. ඇවිල්ලා ඊට පස්සේ දැන් යනවා මේ පැත්තෙන් උඩහට උමග දිගේ. උමගෙන් පස්සේ මොනවා හම්බෙයිද දන්නේ නැහැ. බලමු සුපිරියක් තමයි මේ පාර. උමග ඉවරයි. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. අපි මේ පැත්තෙන් යනවා උඩට. ඊට පස්සේ මොන දේවල් හම්බෙයිද දන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි උඩට නැග්ග පාර මේ අපි බලනකොට
පාර වැරදි. ඊට පස්සේ අපි ටිකක් දුර උඩට නැග්ගා. ඒක පාරෙන් ආයෙත් දැන් මේ පහළට යනවා. හරි පාරට අපි දන්නේ පළවෙනි පාරනේ ආවේ දැන් අප්පා. ආයෙත් ඇල පාරක් තියෙන්නේ. ආයෙත් නාගන්න වෙයිද දන්නේ බලන්න. එන්න මචං. කට්ටියට පාර හොයාගන්න බැරුවින් මෙතනින් එකොඩ වෙලා ගිහිල්ලා කොතනද මෙන්න මෙතනින් තියනවා මේ අඩිපාරක් උඩට. එතනින්ද නැත්තම් මෙතනින් තියනවා මේ පඩිපෙලක් වගේ අයිටම් එකක්. එතනින් උඩට යන්න පුළුවන්. ඒක පඩිපෙලක් නෙමෙයි අර උඩහා වතුර මෙහාට ගහගෙන එන්න හදපු පාරක්. මේ කොහෙන් යන්න තියෙනවද දන්නේ නැහැ. හලෝ. ආයෙත් මම හිතන්නේ මේ ඇලපාරක් පයින්න තියෙනවා. දහ තියෙනවා මේවා. ඇලපාර කට්ටිය එහා පැත්තට පයින්න ලෑස්තිලා ඉන්න. බලමු කොහෙන්ද කොහෙටද යන්න තියෙන කියලා දන්නේ නැහැ. කට්ටියම පළවෙනි පාර ආපු කට්ටිය. ඊට පස්සේ අන්තිමනෝ කට්ටිය කතා කරලා තෝරගත්තා මෙතනින් උඩට යන්න. අර අරට වතුර පාර එන්න තිබ්බ පාර. ඒ පාරෙන් දැන් අපි යනවා උඩට. පාර වැරදිද හරිද කියන්න දන්නේ නැහැ කවුරුත්. ඒත් ඉතින් අපි ගිහිල්ලාම තමයි බලන්න. ජම්ප් එකක් දාන්න තියෙන පොඩ්ඩක් ගැස්සෙයි වීඩියෝ එක. හරි. ඕකේ. දැන් අපි යනවා ඉස්සරහට. බැම්මක් තියෙනවා මේ බැම්ම. උඩහින් යන්නේ හයිවේ එක. හයිවේ එකේ මේ බැම්ම තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා. මේ කඩාගෙන හිටිච්ච තඩි ගහක්. මේ අස්සෙන් මුල්ලෙන් රිංගගෙන අපි යනවා ඉදිරියට. මේ අස්සෙන් මුල්ලෙන් මෙහෙම රිංගගෙන ආව. මෙහෙම පා ආයෙත් වතුර පාරක් යාළුවනේ. අම්මට සිරියනවා. කට්ටියම නතර වෙලා මෙතන. තව වතුර පාරක් සෙට් වුණා. එතන උනොත් බේරුණා. තේමා ගන්නේ නැතුව යන ඉස්සරහට මේ ඇරොස් ගාලා තියෙනවා. යන්න ඕන පාර පෙන්නන්න. මේ ඇල පාර දිගේ තමයි අපි තාමත් යන්නේ. තනින් තන අර ඇල ක්‍රොස් කරන්න සෙට් වෙනකොට තමයි පොඩ්ඩක් මලපයින්නේ. මම ආස නැහැ සපොත් දෙක තෙමා ගන්න. ඒක තමයි එකම ප්‍රශ්නේ. මෙතන නිකන් මඩ වගුරක් වගේ. මේ කට්ටිය දාලා ගිය ලෑන්ඩ් මාක් එහෙම තියෙනවා එක එක ඒවා. දිගටම තියෙනවා ඒ ෆැමිලි පාර්ට් එක. දන්නේ නැති කට්ටිය ඒ කියන්නේ තනියෙන් එක්ක දෙන්න එනකොට දාගෙන යනවා ඇති. ඔය ඔක්කොම මේ ඔය දාගෙන ගියේව තමයි. කට්ටිය මේකට වැඩි කට්ටිය එන්නේ නැති පැත්තක් මම හිතන්නේ. අපි කට්ටියෙන් මේ සෙට් වෙලාවට අපි දැන් වෙනදා මම දැන් ගිහිල්ලා තියෙනවා මෙහි කඳු මැලේසියාට ආවත් හරි තාම ඇවිල්ලත් මං මාස 4ක් වගේ වෙන්නේ. මාස 4ට මං කඳු 5ක් විතර නැගලා තියෙනවා. ඒ හැම තැනකම ගොඩක් කට්ටිය ඉන්නවා. මෙතන කට්ටිය නෑ. දැන් අපි සෙට් එක ඊට පස්සේ තව ටූරිස්ට්ලා දෙන්නෙක්ව දැක්කා. එච්චරම තමයි. තව කට්ටියක් සෙට් වුණා. ඒගොල්ලෝ මගදී කැපුණා. ඒගොල්ලන්ට ඒ ගන්න බැරි වුණා. හප්පට සිරි වෙනවා. සුපිරි මඩ පාරකට කකුල අහු වුණා. අවුලක් නෑ. මම වතුරේ බැහැලා නෑ සපත් දාගෙන. සපත් දෙක බේරගෙන ආවා. වතුරත් පොඟවගෙන මේ යන්න ගියාම එපා වෙනවා. චොරස් ගාන. ඉතින් මේ අනිත් කට්ටිය ඔක්කොම දෙමා ගත්තා. මම අස්සේ මුල්ලේ රිංගලා එහෙම දන්නට ආසන්න වැඩ කැලි ටිකක් දාලා කොහොම හරි පැනගත්තා. වතුරට බහින්න නැතුව. කොහොම තමයි අපි ඉස්සරහට යන්නේ. තාම මේ අපිට සෙට්ුන්නේ නැහැ. අර කන්දක් වගේ උඩට නගින්න තැනක් තාම නිකන් තැන්නේ වගේ යන්නේ. මුල්ල නම්මනම් තියෙනවා. ඔය පැටලෙන්නේ නැතුව යන්න තමයි තියෙන්නේ ඉස්සරහට. දියැලක් හම්බුණා.
මම හිතන්නේ මේක තමයි මේ හයිකින් එකේ මේන් පාර්ට් එක. මට පටන් ගන්නකොටත් ඇහුණා කට්ටිය දියැලක් ගැන කතා කරනවා. මම හිතන්නේ මේක වෙන්නේ නැති. මෙතන කට්ටිය නානවා, සෙල්ලම් කරනවා, මාර ලස්සනයි. මැලේසියාවේ ලස්සන තැන් තියෙනවා. ලංකාව වගේ තමයි. ලංකාව තරම් නෑ. දැන් නම් කට්ටිය ඉන්නවා ගොඩක්. මෙතන තව ටූරිස්ට්ලා සෙට් එකක් ඉන්නවා. මේ ඉන්නේ නම් අපේ සෙට් එක. මෙතන මාර ලස්සනයි කියලා. දියැල කෑලි 3කට වගේ ගැඩිලා තමයි පහලට එන්නේ. අට ලස්සනයි එන ලොකු ගලක් එක්ක. මගේ වයිඩ් ඇන්ගල් එකක් නැහැ නැත්තම් පෙන්වන්න තිබ්බා. තනි ෂොට් එකට. කට්ටිය නතර වුණා. මෙතන පොඩි ආතල්ලයක් ගන්න නාගන්නේ එහෙම. කට්ටිය නෑව මාත් බැස්සා. ඒ ළඟන හරියට වීඩියෝ එක කරගන්න බැරි වුණා. මෙතන සුපිරි මාළු ඉන්නවා, චූටි මාළු. චූටි උන් නෙමෙයි සාමාන්‍යයෙන්. ලොකු උන්ද මන්දා. සුපිරියට කොටනවා. ඒ කියන්නේ පොඩ හෙල්ලෙන්නේ නැතුව එක තැනට වෙලා ඉන්න බෑ කොටනවා. සුපිරියටම කොටනවා. ඒ කොටන එක හොඳ වේගෙන් කොටනවා උන් ටික. මේ මෙතනින් වැටෙන වතුර පාර ආයෙත් ඔළුවට ගල් කැට ගහනවා වගේ එන හයියෙන් වදිනවා ටක 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 ටක් ගාලා. ඒ කියන්නේ එතන හිටගෙන ඉන්න බෑ. ඒ තරම් සුපිරියටම වතුර පාර වදිනවා. මාර වට්ටම සැරෙන් වදිනවා වතුර පාර. මේ සේවත් බුරුල් වුණා මේ එතනට ඔළුව අල්ලගෙන ඉඳලා. දැන් මෙතන කට්ටිය ආලා ඉවර වෙලා මං හිතන්නේ මෙතනින් මේ මෙහෙම උඩට යන්න තියෙන්නේ. පට්ට අමාරුයි මේකෙන් පේනවට වැඩිය. මෙතනින් ඔහොම ගිහිල්ලා ඔහොම ඒ උඩට නගින්න තියෙන්නේ. හයිකින් එක ගිහිල්ලා ආපු ගමන් මේ ෆෝන් එක වේලුවා. වේලලා සිම් එක ගලවලා බැලුවා මුලින් මේ වෙන ෆෝන් එකකට දාලා වැඩ කරනවද නැත්නම් මේ කන්ටැක්ට් එකක් හරි හොයාගන්න. ඊට පස්සේ ටිකක් කියලා ගිහිල්ලා මම නිකමට චාර්ජර් එක ගහලා බැලුවා ෆෝන් එක ඔන් වුණා. ඊට පස්සේ අර iPhone වල තියෙන මෙඩිකල් ID කියලා සීන් එකක් මේ ෆෝන් එක මං ගාව තියෙනවා. මේක තමයි හොයාගත්තේ. ටෙම්පර්ඩ් ග්ලාස් ඔක්කොම කැඩිලා මේ ප්‍රොටෙක්ටිව් කවර්ස් එහෙම ගාලා තිබ්බේ. ඒවා කැඩිලා ගිහිල්ලා තිබ්බේ. බෑක් කවර් එකේ DSL ඉඳන් බැඳිලා තිබ්බේ. දවස් කීයක් වතුරේ තිබ්බත් දන්නේ නැහැ. ඊට පස්සේ මේකේ මේ ඉමර්ජන්සි මේ ID එකේ තියෙන විස්තර මේ එකෙන් කතා කරලා ඉවරලා යාගේ අම්මට කතා කරා. අම්මට කතා කරලා ගෑල්ලා මේකේ ෆෝන් එකක්. ඊට පස්සේ කොහොම හරි දෙයගොල්ලෝ එනවා කියලා කිව්වා. බලමු. ආවට පස්සේ දෙනවා ඉතින්. අපිට වෙන කට්ටියගේ දේවල් අපිට වැඩක් නැහැ නේ. හරි ෆෝන් එක අයිතිකාරයාට දුන්නා. හරි එච්චරයි.